සාදරයෙන් පිළිගන්නවා ටෙක් විත් සෙනුත් YouTube channel එකට. ඉතින් අදත් මම ඔයාලට අරගෙන ආවිල්ලා තියෙන ගොඩක් වටින වීඩියෝ එකක්. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා ඔයාලා මගේ YouTube channel එකට අලුතෙන් නම් එකතු වෙලා ඉන්නේ මගේ channel එක subscribe කරලා එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. ඉතින් පහත තියෙන bell icon එක click කරලා එකතු වෙන්න. අපේ ඔක්කොම වීඩියෝස් බලා ගන්න. ඉතින් අද මම වීඩියෝ එකකින් අරගෙන ආවිල්ලා තියෙන්නේ Samsung කම්පැනිෙන් රිලීස් වෙලා අලුත්ම මොඩල් එක Galaxy A16 5G එක ගැන. ඉතින් කවුරු හරි අලුතෙන් ෆෝන් එකක් ගන්න යනවා නම් Samsung මේ ෆෝන් එක ගන්න කියලා මම වගකීමෙන් කියනවා. ඒක ඔයාලට මේ වීඩියෝ එක බැලුවම තේරෙයි. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. ඒක ගැන ඔක්කොම විස්තර බලා ගන්න. ඉතින් මම මේ ෆෝන් එක ගැන ඔක්කොම දේවල් ස්ටෝරේජ් කැමරා මෙමරි RAM මේ ඔක්කොම ගැන මම ඔයාලට කියලා දෙනවා. ඉතින් මේ වීඩියෝ එක අන්තිම වෙනකම් බලන්න. මේ ෆෝන් එක ගැන හොඳටම දැනගන්න. ඉතින් එහෙනම් අපි යමු මෙන්න මේ සුපිරිම වඩුව අන්බොක්ස් කරන්න. ඉතින් අන්බොක්ස් කරද්දී ඔයාලට ඉස්සෙල්ලාම පෙන්නන මෙන්න මේ වගේ ඉන්ටර්ෆේස් එකක් තමයි වෙන්නේ. මෙන්න මේ වගේ බොක්ස් එකක්. ඉතින් මේ විදිහට ඉස්සරහා ඔයාලට පේනවා අපේ ෆෝන් එකේ පික්චර් එකක් ලස්සන අපිට හම්බ වෙන කලර් එකත් එක්කම. ඉතින් මෙතන මොඩල් එක ගහලා තියෙනවා Galaxy A16 5G කියලා. ඉතින් මේ විදිහට බෑක් කවර් එකේ බෑක් එක බලාගත්තම ඔයාලට පේනවා මේ විදිහට හොඳ බොක්ස් එකක් තියෙනවා. ඉතින් මේ විදිහට මේ පැත්තෙත් තියෙනවා. ඉතින් මෙන්න මෙතන ඉස්සරහා ගහලා තියෙනවා break free offer කියලා. ඉතින් මේක ගැන කවුරු හරි හිතනවා ඇති මොකද්ද මේ break free offer එක කියන්නේ? අද වෙනකම් මම ෆෝන් එකක් ගද්දී break free offer එකක් හම්බෙලා නැහැ නේ කියලා කවුරු හරි හිතනවා ඇති. ඉතින් මෙන්න මේ ෆෝන් එකට ඔයාලා දන්නවනේ සාමාන්‍ය ඉලෙක්ට්‍රික් බඩුවක් ගද්දී ඒකට warranty හම්බ වෙනවා කියලා. ඉතින් මෙන්න මේ ෆෝන් එකට අපිට හම්බ වෙනවා 1 year company warranty original warranty. ඉතින් මේ warranty time එක ඇතුළත ඔයාලගේ ෆෝන් එකේ මොකක් හරි ඩිස්ප්ලේ එක ගියොත් එහෙම ඔයාලට මෙන්න මේ break free offer එකකින් 1 year warranty ඇතුළත ඔයාලට මේ break free offer එක ලබා ගන්න පුළුවන්. ඒ කියන්නේ ඩිස්ප්ලේ එක ගියොත් ඩිස්ප්ලේ එකක් ඒ කියන්නේ ඔරිජිනල් ඩිස්ප්ලේ එක යාලා කම්පැනිෙන් දාලා දෙනවා Samsung කම්පැනි එකකින්. ඉතින් දාලා දෙනවා. ඉතින් ඒක ඔයාලට ගොඩක් වටිනවා. මොකද සාමාන්‍ය මෙන්න මේ ඩිස්ප්ලේ එකක් ගියාම මේක ඔරිජිනල් ක්වොලිටි ඩිස්ප්ලේ එකක් තියෙන්නේ. ඉතින් මේ වගේ ඩිස්ප්ලේ එක ගියාම ගොඩක් ෂොප් එකේ ගන්න යනකොට ගොඩක් එක්ස්පෙන්සිව් වෙනවා. ඉතින් එන්නේ ඒක තමයි break free offer එක කියන්නේ. ඉතින් අපි අන්බොක්ස් කරලා බලමු. ඉතින් මෙන්න මේ විදිහට ඕපන් කරගත්තම මෙන්න මේ වගේ බොක්ස් එකක් හම්බ වෙනවා Samsung කියලා ගහපු. ඉතින් මේ බොක්ස් එක අපි ඕපන් කරලා බලමු. ඉතින් මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි මේ බොක්ස් එක ඕපන් කරගත්තම මෙන්න මේ වගේ charging cable එකක් හම්බ වෙනවා. ඉතින් අපිට ඇඩැප්ටර් එකක් හම්බෙන්නේ නැහැ. මේක ඔරිජිනල් charging cable එකක්. මෙන්න මේ වගේ ඔයාලා මෙන්න මේකේ පෝට්ස් දෙකම USB වෙන්නේ. මොකද දැන් ලේටස්ට් මොඩල් වලට හම්බෙන්නේ මෙන්න මේ වගේ පෝට්ස්. ඉතින් අපි මේකට ඇඩැප්ටර් එකක් ගන්න ඕන. මේක ෂොප් වල තියෙනවා. ඉතින් මේ වගේ USB තමයි හම්බෙන්නේ. ඉතින් අපි ඒක අයින් කරලා බලමු. ඉතින් මේ විදිහට තමයි අපේ ෆෝන් එක පෙන්වන්නේ. ඉතින් මේ වගේ සුදු පාට කවර් එකකින් මේවා වෙලා තියෙනවා. ඊට පස්සේ ඒකත් අපි පැත්තකින් තියාගත්තම මෙන්න මේ විදිහට ඇතුලේ ගයිඩ් බුක් එකක් හම්බ වෙනවා. ඉතින් මේ ගයිඩ් බුක් එක එළියට ගත්තම මෙන්න මේකේ අපිට තියෙනවා කොහොමද SIM එක ඉන්සර්ට් කරගන්නේ. ඒව නම් ඔයාලා ගොඩක් දන්නවා. ඉතින් තව මේකේ මේකේ ගොඩක් ටූල්ස් ගැන මේකෙත් පෙන්නලා තියෙනවා. ඉතින් මේ ගයිඩ් බුක් එකත් ගොඩක් වටිනවා. ඉතින් අපි මේක තියලා අපේ A16 5G එක බලමු. ඉතින් අපේ ෆෝන් එක මෙන්න මේ විදිහට අන්බොක්ස් කරගත්තම මෙන්න මේ වගේ ලස්සන පික්චර් එකකින් හම්බ වෙනවා අපේ ෆෝන් එක. ඉතින් මේක බැලුමටම මාරම ලස්සන ෆෝන් එකක්. ඉතින් මේ කලර් එක ගත්තම මාරම ලස්සනයි. ඉතින් මේ විදිහට තමයි අපේ කැමරාව සෙට් වෙන්නේ ෆෝන් එක සෙට් වෙන්නේ. ඉතින් මේකේ ෆ්‍රන්ට් කැමරා එක ගත්තොත් මෙගාපික්සල් 13ක වගේ හොඳ ක්වොලිටි කැමරාවක් තියෙන. එතකොට වීඩියෝ ගත්තොත් 1080 වගේ හොඳ වීඩියෝ ක්වොලිටි එකක් හම්බ වෙනවා. ඉතින් ඊට පස්සේ මම ගත්තොත් මෙන්න මෙතන සෙකන්ඩ් කැමරා එක මෙගාපික්සල් 5 මෙගාපික්සල් 5ක අල්ට්‍රා වයිඩ් තියෙන කැමරාවක් තමයි හම්බෙන්නේ. එතකොට අපි මම තර්ඩ් කැමරා එක ගත්තොත් ඒක මෙගාපික්සල් 2ක වගේ මයික්‍රෝ කැමරා එකක් හම්බෙන්නේ. ඉතින් හොඳ මයික්‍රෝ කැමරාවක් තියෙනවා. ඉතින් මේකේ බැටරි එක ගත්තොත් මෙගා ඇම්පියර් 5000ක වගේ හොඳ charging එකක් තියෙනවා. ඉතින් මේකට ඉම්පෝට් කරනවා 25 watt fast charging cable. ඉතින් ඇඩැප්ටර් එකක් ඔයාලා ගද්දි හොඳ ඇඩැප්ටර් එකක් ගන්න මේ charging cable එකට හරියන. ඉතින් මේකේ මෙමරි එක ගත්තොත් 128GB 8GB RAM එකක් තියෙනවා. එතකොට
මේක ගොඩක් ඔය ඔෆිස් වල වැඩට ගොඩක්ම හොඳයි. ඉතින් 128GB කියනවා කියන්නේ ඉතින් ගොඩක් හොඳයි. 8GB RAM එකක් තියෙනවා. ඉතින් සමහර ෆෝන් වල 128GB ගත්තම එන්නේ 4GB RAM එකක්. ඉතින් එයාලා අපිට මේකෙන් ඉෂුව කරලා තියෙනවා 8GB RAM එකකුත්. ඉතින් මෙන්න මෙතන ඔයාලා බටන්ස් ටික සුපුරුදු විදිහට තියෙනවා. මෙන්න මෙතන වොලියුම් අප් වොලියුම් ඩවුන් එක තියෙනවා. ඉතින් මෙතන තියෙනවා පවර් බටන් එක. ඉතින් මේකේ හොඳ සිකියුරිටි සිස්ටම් එකක් තියෙනවා. ඔයාලා හිතන විදිහට මේකේ ෆින්ගර්ප්‍රින්ට් නෑ. මෙන්න මෙතන ෆින්ගර්ප්‍රින්ට් තියෙනවා කියලා හිතුවට ෆින්ගර්ප්‍රින්ට් තියෙන්නේ එතන නෙමෙයි. මෙන්න මෙතන පවර් බටන් එක. පවර් බටන් එකේ හොඳ සෙන්සිටිව් එකක් එක්ක තියෙනවා. ඉතින් මේකේ ඩිස්ප්ලේ මෙන්න මේ බැක් කවර් එකේ වෝටර් රෙසිස්ට් විදිහට තමයි කම්පැනි එකෙන් ඉෂුව කරලා තියෙන්නේ. ඉතින් මේ වගේ හොඳ විදිහට හදපු ෆෝන් එකක් තමයි. මේක ඉතින් අපි බලමු මේකේ සෙටින්ග්ස් වලට කියලා. ඉතින් ඕපන් කරගත්තාම මෙන්න මේ කියලා. ඉතින් 128GB තියෙනවා ස්ටෝරේජ්, 8GB RAM එකක් තියෙනවා කියලා. ඉතින් මම කිව්වනේ ඒක ඉතින් අපි සෙටින්ග්ස් වලටම ගිහිල්ලා බලමු. මෙන්න මෙතන සෙටින්ග්ස් අයිකන් එක ක්ලික් කරගත්තට පස්සේ ඔයාලට පේනවා මෙන්න මේ විදිහට ඉන්ටර්ෆේස් එකක් එනවා. ඉන්ටර්ෆේස් එක මෙතන ඩිවයිස් කෙයා කියන එකට ගියාම මෙන්න මෙතන ඩිවයිස් කෙයා එකට ගියාම ඔයාලට පෙන්නනවා මෙතන මම කිව්වා වගේ මෙතන 128GB තියෙනවා. ඉතින් 128GB තියෙනවා. මෙතන RAM එක 8GB තියෙනවා. ඉතින් මම දැනට යූස් කරලා තියෙන්නේ 45.3GB. තව මට available තියෙනවා 82GB. තව මම මේක යූස් කරලා තියෙන්නේ RAM එකේ 5GB. තව මට තියෙනවා GB 2.3GB. ඉතින් මට මේකේ තව ගොඩක් apps install කරගන්න පුළුවන්. මොකද මේකේ හොඳ ස්ටෝරේජ් එකක් තියෙනවා. 82GB කියන්නේ ගොඩක් ලොකු GB ගණක් කියලා තේරෙනවා. ඉතින් මෙන්න මේක මේ විදිහට ගියාට පස්සේ මේ විදිහට තමයි පෙන්වන්නේ. ඔයාලට ඕන ඇප් එකක් ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. ඉතින් මේ විදිහට අපිට එනවා මේකෙම ඉෂුව වෙන ඒවා තියෙනවා ගොඩක්. මේකේ හෙල්ත් මෙන්න මෙතන පෙන්නනවා හෙල්ත් ස්මාර්ට් ස්විච් එන්නේ ඒ වගේ ඒවා ඒකෙම ඉතින් මෙන්න මේ විදිහට ෆෝන් එක ගත්තම ඔයාලා මේ විදිහට තමයි කැමරාව තියෙන්නේ. ඉතින් කැමරාව ඔය ෆොටෝ ක්වොලිටි එක ඉතින් ඔයාලට පේන ඇති හොඳ ක්වොලිටි එකක් තියෙනවා. දැන් ඔය වීඩියෝ ක්වොලිටි එක ඉතින් හොඳ වීඩියෝ ක්වොලිටි එකකුත් තියෙනවා. ඊළඟට අපිට ගොඩක් ඔප්ෂන්ස් තියෙනවා. ඒක ඔයාලා කැමති එකක් සිලෙක්ට් කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා අපිට පෝර්ට්‍රේට් කියන එක. පෝර්ට්‍රේට් කියන්නේ බ්ලර් වෙන එක කියලා ඔයාලා දන්නවා. ඉතින් දැන් මේ ෆොටෝ ක්වොලිටි එක මම ඔයාලට zoom කරලා පෙන්නන්නම් කොහොමද zoom in ක්වොලිටි එක කියලා. දැන් zoom කරාමත් මාර ක්වොලිටි එකට තියෙනවා. බ්ලර් වෙන්නේ නැහැ. ඉතින් ඔයාලට තාමත් කැමරාවක් ගැන වද වෙනවා නම් තේරුම් ගන්න පුළුවන් දැන් කැමරාව කොහොමද කියලා. ඉතින් මේ විදිහට සුපිරිම කැමරාවක් තියෙන එකක් තමයි මේ ෆෝන් එක. A16 5G කියන්නේ සුපිරිම කැමරාවක් තියෙන එකක්. අද මම අරගෙන ආවේ මෙන්න මේ සුපිරිම ෆෝන් එක ගැන. ඉතින් මම හිතනවා ඔයාලා ගොඩක් දේවල් මේකෙන් ඉගෙන ගන්න ඇති කියලා. ඉතින් මේ ඔයාලා ෆෝන් එකක් ගන්නවා නම් මම කිව්වා වගේ දැන් ඔයාලට තේරෙනවා ඇති මේක කොහොමද කියලා. ගොඩක් අය බලන්නේ Apple ෆෝන් එකක් ගණන් වැඩි හින්දා කැමරාව ක්වොලිටි ෆෝන් එකක් ගන්න. ඉතින් ඒකට තමයි මේ Samsung කම්පැනි මෙන්න මේ විදිහට A16 5G එක රිලීස් කරලා තියෙන්නේ. ඉතින් ඔයාලා ගන්නවා නම් මේක ගන්න. මේක ගොඩක් හොඳ ෆෝන් එකක්. ඉතින් මම කිව්වා වගේම පළවෙනියම මම කිව්වා ඔයාලට තේරෙයි කියලා මෙන්න මේ ෆෝන් එක කොහොමද කියලා. ඉතින් අද මම අරගෙන ආවේ මේ ෆෝන් එක ගැන. ඉතින් මම තවත් මේ වගේ සුපිරි භාණ්ඩයක් එක්ක හම්බ වෙන්නම්.